මේ වීඩියෝ එක දවසක් රෑ ගෑනු ළමයි දෙන්නෙක් ගෙදර තනියම ඉද්දී රෙකෝඩ් වුණ එකක්. එයාලා ස්ලීප් ඕවර් එකක්. ඒ කියන්නේ යාළුවෙගේ ගෙදර රෑ නැවතිලා ඉන්න ගමන් තමයි මේක වෙලා තියෙන්නේ. මේක කාගේ ගෙදරද කියලා හරියටම දන්නේ නැහැ. හැබැයි මේ වීඩියෝ එක කරපු කෙනාගේ වුණත් කැමරාවේ පේන කෙනාගේ වුණත් ආයෙනම් මෙයාලා මේ ගෙදර ස්ලීප් ඕවර් එකක් තියෙන එකක් නැහැ. එහෙමයි කියලා අපිට සහතික වෙන්න පුළුවන්. වීඩියෝ එකේ පේන විදිහට එයාලා රෑ ඇහැරන් ඉන්නකොට ගොඩක් බය හිතෙන දෙයක් රෙකෝඩ් වෙලා තියෙනවා. Walking really funny. කැමරාව පිටිපස්සේ ඉඳන් කතා කරන කෙනා තමයි කේමාරි. එයා මේ වීඩියෝ එක කරලා තියෙන්නේ ඉස්කෝලේ යන කාලේ. දැන් ඒකට අවුරුදු ගණනාවක් වෙනවා. ඒත් අදටත් එයාට මේ සිද්ධිය අමතක වෙලා නැහැ. කේමාරි කියන විදිහට මමයි මගේ කසීනුයි විහිළු කර කර ඉන්නකොට අපිට අමුතු දෙයක් අහු වුණා. මේ තියෙන්නේ එයාගේ වීඩියෝ එක. හොඳ අවධානයෙන් බලන්න. And go like, dude, what the heck, man? Who are you? Hello? Who is that? Did you guys see that? It's ඒක වෙන්නේ හරිම ඉක්මනට. අමුතු විනිවිද පේන ඡායාවක් වගේ එකක් එතනින් පහු වෙලා යනවා පේන්න තියෙනවා. මාරි දැනගෙන හිටියා එයා මොකක් හරි දැක්කා කියලා. හැබැයි ඒ මොකක්ද කියලා එයාට හරියටම ෂුවර් නෑ. එයා කවුද කියලා අහපු ගමන්ම අර විනිවිද පේන දුමාරයක් වගේ හැඩය එයාගේ ඔළුව උඩින් පියාඹල යනවා. what the heck, man? Who are you? Hello? Who is that? ඒක කොච්චර වේගෙන් යනවද කිව්වොත් ඒකේ හැඩයක්වත් හරියට බලා ගන්න බෑ. මේ මොකක් වුණත් ඒක හරිම අමුතුයි. හැබැයි මේක විතරක් නෙවෙයි රෙකෝඩ් වෙන්නේ. ඊට ගොඩක් වෙලාවකට පස්සේ මාරි මෙන්න මෙහෙම දෙයක් රෙකෝඩ් කරගන්නවා. Did you guys see that? Come on. Come here. Come here. මෙහෙ එන්න කම්හිය කියලා කවුදෝ කියන සද්දයක් වීඩියෝ එකේ ඇහෙනවා. ඒක හරියටම මාරිට කතා කරනවා වගේ ඇහෙන්නේ. මේ කටහඬ රහසින් කතා කරන්නේ. ඒ වගේම යාට ඒක ඇහුනේ නැති වුණාට පුදුමේ කියන්නේ තප්පර ගානකට පස්සේ ආයෙත් ඒ වචන ටික ආපහු කියනවා. Come here. මේ සද්ද කොහෙන් ආවද? එයා ඇයි ඒ වචනේම ආපහු කිව්වේ කියන එක අදටත් රහසක්. හැබැයි ඊළඟට වෙන දේ ඊටත් වඩා පුදුමයි. මේක රෙකෝඩ් වෙන්න ටිකකට කලින් සාලේ කැමරාවට මෙන්න මෙහෙම දෙයක් අහු වෙලා තිබුණා. හොඳ අවධානයෙන් මේ වීඩියෝ එක බලන්න. Run outside. Run outside. Getting really funny. මේ ටීවී ස්ක්‍රීන් එකේ මොකක් හරි දෙයක් තියෙනවා. ඡායාවක් වගේ දෙයක් එකපාරටම පේනවා. මතක තියාගන්න මේ වෙලාවේ මාරි වාඩි වෙලා ඉන්නේ එයාගේ කසීන් ඉන්න වෙනම කාමරයක. ගෙදර වෙන කවුරුත් හිටියේ නැත්තම් මේ කවුද? ඇයි මාරිගේ ෆෝන් එකේ ෆ්ලෑෂ් එක පේන්නේ නැතුව මේක විතරක් ස්ක්‍රීන් එකේ පේන්නේ? එයාම කියන විදිහට ෆෝන් එකේ ෆ්ලෑෂර් එකටවත් පිටිපස්සේ කාමරේ එළියටවත් ස්ක්‍රීන් එක පේන්නේ නැහැ. කොටින්ම කිව්වොත් එදා රැවුණු කිසිම දෙයක් සාමාන්‍ය නැහැ. මේක කවුරු හරි පැහැදිලි කරලා දෙයි කියලා බලාපොරොත්තුවෙන් තමයි එයා මේ වීඩියෝ එක ෂෙයා කරලා තියෙන්නේ. තාමත් මේකට හරි උත්තරයක් නැති නිසා එදා රෑ හරියටම මොකක්ද වුනේ කියලා එයා තාමත් කල්පනා කරනවා.